හරි ඉතින් මේ වීඩියෝ එකේදී අපි කතා කරන්නේ ඔයාලගේ අතේ තියෙන මුදල දෙගුණයක් තෙගුණයක් කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේක මේ හැම කියන තරම් සරල නෑ. වුණාට ඔයා සමහරවිට මේ වීඩියෝ එක බලනවා ජොබ් එකක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ජොබ් එක දැන් ඉවර වෙලා මේ විශ්‍රාම ගියපු කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ස්ථාවර තැන්පතුවක් දානවට වඩා ස්ථාවර තැන්පතුවක් දානවට වඩා ලොකු ආදායමක් ගන්න පුළුවන් විදිහක් තමයි මම මේ කියන්න හදන්නේ. මම වැඩි වල්පල් කියවන්න කැමති නැහැ. ඉතින් මගේ වීඩියෝ වල දැන් මම මේකෙදි කියලා දෙනවා කොහොමද ඔයාලා අතන අපි වීඩියෝ කතා කරන්නේ කොටස් වෙළඳපොළ ගැන. හරි. එතකොට මේකෙදි මම කියලා දෙනවා කොහොමද කොටස් වෙළඳපොළේ අපි මේ ආයෝජනය කරන්නේ account එකක් හදාගන්න කොහොමද මේ විස්තර ටික ඔක්කොම step by step මේ වීඩියෝ එකෙදි කියලා දෙනවා. හරිද? එතකොට ඔයාලට කරන්න තියෙන්නේ මේ විදිහට වැඩේ කරගන්න එක. ඊට කලින් මම හිතනවා මේ පොඩි මොටිවේෂන් පාරක් දෙන එක හොඳයි කියලා. හරි. ඉතින් දැන් මෙහෙමයි වැඩේ සිද්ධ වෙන්නේ. හරිද? දැන් හිතන්න ඔයා ගිය අවුරුද්දේ දැන් මේ යන්නේ 2026 දැන් පෙබරවාරි මාසේ පටන් ගන්නවද? හිතන්නකෝ දැන් ගිය අවුරුද්දේ ඔයාලා පෙබරවාරි පළවෙනිදා වගේ ඔයාලා දානවා ස්ථාවර තැන්පතුවක් දානවා ලක්ෂ 10ක එකක් දැම්ම කියලා හිතන්නකො. හරිද? ලක්ෂ 10ක එකක් දැම්මොත් ගිය අවුරුද්දේ පෙබරවාරි වල දාලා තිබ්බනම් මේ වෙද්දි දැන් අවුරුද්දක් ගිහිල්ලා එතකොට අවුරුද්දට සාමාන්‍යයෙන් හිතන්නකෝ දැන් සාමාන්‍යයෙන් දෙන්නේ 7%ක් 7.5ක් වගේ හිතන්නකො 10%ක්ම දුන්නා කියලා. හරිද? ඔයාලා ලක්ෂ 10ක ස්ථාවර තැන්පතුවක් නම් දැම්මේ 10%ක පොලියක් හම්බුණත් ඔයාලට අවුරුද්ද අවසානයේදී හම්බෙන්නේ රුපියල් ලක්ෂයක් විතරයි ලාභයේ විදියට. එතකොට ලක්ෂ 10ක් දැම්මම නම් ලක්ෂ 11ක් ඔන්න ඔයාගේ අතේ තියෙනවා. හරි? අවුරුද්දක් ඉන්දියට පස්සේ. හරි. එතකොට ඒ සල්ලි ටික කොටස් වෙළඳපොලේ දැම්මනම් මොකද වෙන්නේ? කොටස් වෙළඳපොලේ දැම්මනම් මොකද දන්නවද වෙන්නේ? ඔයාට ඒ ලක්ෂ 10ක මුදල පාවිච්චි කළා ඔයාලට ඒ වෙලාවේ දැන් හිතන්න ඔයා කොටස් වෙළඳපොලේ කමර්ෂල් බැංකුවෙන් කොටස් ගන්නවා. හරි දැන් ඔයා ස්ථාවර තැන්පතුව කලින් දැම්මෙත් ඔන්න කමර්ෂල් බැංකුවේ කියලා හිතන්නකො. කමර්ෂල් බැංකුවේ දාලා 10%ක පොලිය දැම්මත් හම්ුණත් ඔයාට හම්බෙන්නේ ලක්ෂ 11යි. ලක්ෂ 10ක ස්ථාවර තැන්පතුවක් දැම්මොත් දැන් ඔයා හිතන්න ඔයා කමර්ෂල් බැංකුවේ කොටස් ගන්නවා. හරිද? කමර්ෂල් බැංකුවේ කොටස් ගත්තොත් ඔයා ලක්ෂ 10යි පාවිච්චි කරලා කොටස් ගත්තොත් ගිය අවුරුද්දේ පෙබරවාරි වලදී කොටසක් 146යි. හරිද? මේ අවුරුද්ද වෙද්දි 227ක් වෙලා. හරිද? ගිය අවුරුද්දේ පෙබරවාරි වල 146යි කමර්ෂල් බැංකුවේ කොටසක්. හරිද? 146 ඔයාලට මේ chart එක පේනවනේ. 146. දැන් වෙද්දි අවුරුද්දක් ගියාට පස්සේ 227ක් වෙලා. හරිද? පේනවනේ. එතකොට 146ක් අඩු කරන්න 227න් කීයද? මට නම් වැඩි ගණන් බෑ. 146යිනේ. එතකොට 54යි 64යි 64යි 74යි 84යි 81යි. එතකොට වෙනස 81ක් තියෙනවා නේ. 227න් 46ක් අඩු කරන්න 81ක් තියෙනවානේ වෙනස. හරි. එතකොට රුපියල් 81කින් කොටසක අගය වැඩි වෙලා අවුරුද්දක් යද්දි මරුනේ. ඒ කියන්නේ 244 ගත්තු කොටසක් 144 ගත්තු කොටසක් 227ක් වෙනකන් ගිහිල්ලා. එතකොට රුපියල් 81කින් කොටසක අගය වැඩි වෙලා නිකන් හිතන්න ඔයා අතේ තිබ්බ ලක්ෂ 10න් ඔයා කොටස් ගත්තා නම් මොකද වෙන්නේ? හරිද? කොටස් ගත්තා නම් මොකද වෙන්නේ? ඒක බලන්න නම් ලක්ෂ 10යි බෙදන්න 147න් 147න් බෙදන්න ලක්ෂ 10. හරි. ඉතින් 147න් බෙදපුවාම ලක්ෂ 10 ඔයාට හම්බ වෙනවා කොටස් 6802යි 772. හරි. හරි. 6802ක් කියලා හිතන්නකෝ. 6802ක් හම්බ වෙනවා. හරිද? එතකොට ඔයා ඒක වැඩි කරන්න 81න්. මොකද කොටසකගේ රුපියල් 81කින් වැඩි වෙලා. හරිද? බලන්න එතකොට ඔයාට හම්බ වෙනවා 5,51,020ක්. 5,51,000ක් කියලා හිතන්නකෝ. 5,51,000ක් හම්බ වෙනවා ලාභයේ විතරක්. එතකොට ඔයා ලක්ෂ 10ක කොටස් ගත්තා නම් කමර්ෂල් බැංකුවේ මේ වෙද්දි ලක්ෂ 15යි 51,000කුත් තියෙනවා. හරි. ඉතින් ඔයාලට පේනවා වෙනස කොහොමද කියලා. ස්ථාවර තැන්පතුවක් දානවට වඩා සුපිරි කොටස් වෙළඳපොලේ ඒ සල්ලි ආයෝජනය කරා නම්. හැබැයි කොටස් වෙළඳපොළ ආයෝජනය කරද්දී ගොඩක් හොඳට හොයලා බලලා
ආයෝජනය කරන්න ඕනේ. හරිද? අනික නිකන් එහෙන් මෙහෙන් මේ විස්තර හොයලා ආයෝජනය කරන්න යන්න එපා. පොඩි මුදලක් ආයෝජනය කරනවා උනන්නේ නැහැ. ඉතින් ඔයාට දැනෙන්නේ නැති ගාණක් දාන්න. හරිද? දැන් ඔයාගේ තියෙන සල්ලි ඔක්කොම මේකට ගිහිල්ලා දාන්න යන්න එපා. මේ දැනෙන්නේ නැති ගාණක් දාන්න. මම කියන්න කොහොමද වැඩි කරන්න කියලා. හරි. අපි බලමු කොහොමද වැඩි කරන්න කියලා. හරි ඉතින් ඇත්තටම මේ වැඩේ මේ ඔයාලා ෆෝන් එක පාවිච්චි කරලා ගොඩක් සරලව වැඩේ කරගන්න පුළුවන්. පොඩි ඇප් එකක් තියෙනවා. ඒ ඇප් එක ගන්න තියෙන්නේ. හරිද? මමත් ඇත්තටම මේක ගැන දැනන් ඉදියේ නෑ. කියන්නේ කොටස් වෙළඳපොළ ගැන මෙලෝ අයිඩියා එකක් තිබ්බේ නෑ මටත්. මගේ යාළුවෙක් තමයි මේ ක්‍රමය කියලා දුන්නේ. මොකද කොටස් වෙළඳපොළ ගැන අහද්දී එක එක කට්ටිය කතා කියනවා. ඉතින් මුලින්ම අපි ඇත්තටම කරන්න ඕනේ බ්‍රෝකර් කම්පැනි එකක් තෝරගන්න ඕනේ මේ. හරිද? ඉතින් ඒකට මුලින්ම මෙන්න මේ ඩයලොග් එකේ මෙන්න මේ ජිනී කියලා ඇප් එකක් තියෙනවා. මට මේ ඩයලොග් එකෙන් මේ ස්පොන්සර් කරේ නෑ. මට පෙන්නන්න වැඩි එකක් තමයි ඩයලොග් කියන්නේ. මේ ඒ වුණාට ඉතින් කරන්න දෙයක් නෑ. මාත් ඉතින් දාගත්තා. මෙන්න මේ ජිනී කියන ඇප් එකක් තියෙන්නේ. අන්න ඒක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. Play Store එකට ගිහිල්ලා මෙන්න මේ ජිනී කියන ජිනීද මන් දන්නේ මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕලා මුලින්ම. හරිද? ඒ ඇප් එක ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ මම පෙන්නන Play Store එකේ ගිහිල්ලා කොහොමද මේ ඇප් එක තියෙන්නේ කියලා. ඒ ඇප් එක ඇත්තටම මේ තව වැඩ ගොඩක් තියෙනවා. මොනවද? ෆික්ස් ඩිපොසිට් දාන්න පුළුවන්, මේ තැන්පතු දාන්න පුළුවන්. ඔය වගේ ගොඩක් තියෙනවා. පොලියක් එහෙමත් දෙනවා. එක සීන් එකක් තියෙනවා. හරි. Play Store එකට ගිහිල්ලා ගහන්න මේ ජිනී කියලා ගහන්න. මේ එතකොට එනවා මේ ඇප් එක. හරිද? ජිනී ඇප් කියලා තියෙනවා. ඒකේ මෙන්න මේ දෙවෙනියට තියෙන මෙන්න මේ ජිනී කියලා මම ඉන්ස්ටෝල් කරපු ඇප් එක. හරිද? අන්න ඒක ඩවුන්ලෝඩ් කරගන්න. හරිද? ඒ ඇප් එක ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ ඇප් එක ඇතුළට යන්න. දැන් මට ගොඩක් දේවල් සමහර දේවල් පෙන්වන්න වෙන්නේ නැති වෙයි. ඉතින් මම දැන් හදලානේ තියෙන account. ඔයාලට හදාගන්න මම ස්ටෙප් ටික කියන්නම්. ඒ ස්ටෙප් ටික හරියට කරගන්න. එතකොට හරි. හරිද? මෙන්න මේ ඇප් එකට ගියාට පස්සේ මේකේ තියෙනවා මේ තියෙන ස්ථාවර තැන්පතු දාන්න එක දේවල් විකාර කරන්නත් තියෙනවා. මේ ඇප් එකට ඔයාලා ලොගින් වුණාට පස්සේ ඔයාලට පේනවා මෙතන මේ ස්ටොක් කියලා තියෙනවා. හරිද? දැන් මම මේක ක්ලික් කරොත් එහෙම මේ කේස් එක කියන්නේ දැන් මගේ account එකට තමයි යන්නේ. මම හදාගත්තු CDS account එකට තමයි යන්නේ. ඉතින් ඒකින්ද මම මේක open කරන්නේ නැහැ. හරිද? එතකොට ඒකෙන් ගිහිලා කොටස් ගන්න, විකුණන්න, ඒව දේවල් කරන්න පුළුවන්. මම කියලා දෙන්නම් මේක දැන් කොහොමද හදාගන්නේ කියලා. හරිද? දැන් ඔයාලට account එකක් නැහැනේ. දැන් ඔයාලා මේ stocks කියන එක ක්ලික් කරාට පස්සේ ඔයාලට එනවා ෆෝම් එකක්. හරිද? ඒ ෆෝම් එකේ ඔයාගේ නම ගම විස්තර, ඊට පස්සේ identity එක ෆොටෝ ඉල්ලනවා. ඊට පස්සේ බැංකු account එක විස්තර ඉල්ලනවා. ඊට පස්සේ ඔයා සල්ලි හොයන විදි මොනවද? ඒ විස්තර අහනවා. ඒ පොඩි විස්තර ටිකක් පුරවන්න තියෙන පැය භාගයක්වත් යන්නේ නැහැ වැඩේ. හරිද? ඒ ටික පුරවලා සබ්මිට් කරන්න. හරිද? ඔන්න ඒක තමයි පළවෙනි ස්ටෙප් එක. මොකද්ද? මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන මෙන්න මේ ස්ටොක්ස් කියන එකට ගියාම තියෙන ෆෝම් එක පුරවන්න. හරිද? හරි ඒක තමයි පළවෙනි ස්ටෙප් එක. ඊට පස්සේ එයාලා දවස් 2-3කින් හරි සතයකින් හරි දැන් මට නම් දවස් 2-3කින් කතා කරා මගේ යාළුවට සතයක් විතර ගියා කිව්වා SoftLogic එකෙන් ඔයාට කෝල් කරනවා. හරිද? SoftLogic එකෙන් ඔයාලට කෝල් කරනවා. ඒතකොට SoftLogic එක තමයි අපේ බ්‍රෝකර් ආයතනය විදියට අපි ගන්නෙ. හරිද? එතකොට එයාලා කෝල් කරනවා. හරිද? එයාලා කෝල් කළා ඔයාට කියනවා ID එකත් අල්ලගෙන වීඩියෝ කෝල් එකකට පෙනී ඉන්න කියලා. හරිද? එතකොට එයාලා ලින්ක් එකක් එහෙම එනවා ඔයාගේ රෙජිස්ටර් කරන ෆෝන් නම්බර් එකට. මේ එතකොට ඒක ක්ලික් කරලා වීඩියෝ කෝල් එකට ඉන්න ඔයාගේ ID එක එහෙම අල්ලගෙන. හරිද? එතකොට එයාලා ඒක වෙරිෆයි කරගත්තට පස්සේ වැඩේට සමහරට උපරිම සතියක් යයි. හරිද? කරගත්තට පස්සේ එයාලා ඊට පස්සේ එයාලා දවස් 2-3කින් කියනවා වැඩේ හරි කියලා මැසේජ් එකක් එහෙම එවනවා. හරිද? හරි. එතකොට මේ වැඩේ කම්ප්ලීට් කළා එවුවට පස්සේ account එක හැදුවා කියලා එයාලා මැසේජ් එකක් ඔයාට එවුවට පස්සේ ඔයාට මෙතන stocks කියන එකට ගියාට පස්සේ පොඩ්ඩක් ටයිම් අවුට් වුණා. stocks කියන එකට ගියාට පස්සේ ඔයාට පෙන්නනවා ඔයාගේ CDS account එක. එතකොට ඔයාට තියෙන්නේ සල්ලි ටිකක් දාලා ඒකට ඒ account එකට සල්ලි ටිකක් දාලා ඔයාට කැමති කම්පැනි එක කොටස් බයි කරන්න. බයි කරලා ඒ වගේ අගේ වැඩි වුණාට පස්සේ සෙල් කරලා දාන්න තියෙන්නේ. හරිද? ඉතින් මම කලින් කිව්වා වගේ ඔයාට වුණා පුළුවන් කමර්ෂල් බැංකුවේ කොටස් අරගෙන අවුරුද්දක් විතර තියලා සෙල් කරලා දාන්න. හරිද? ඔයාට කැමති දෙයක් කරන්න පුළුවන්. ඉතින් ඔන්න දැන් තණ්හාව ඉස්සරහට දාගන්න එපා. හරිද? හැම කම්පැනියක්ම උඩටම යන්නේ නැහැ. හරිද? ඉතින් ඒකයි කියන්නේ හොඳ කම්පැනියක් බලලා හොඳ එකක් බලලා කොටස් බයි කරන්න. හරිද? අනික හදිසි වෙන්නත් එපා කිසිම දෙයකට.
ඉතින් ඒක තමයි කියන්න තියෙන්නේ. හරි. ඔච්චරයි ඉතින් වැඩේ කරන්න තියෙන්නේ. ඔක තමයි තව මොනවද ප්‍රශ්න තියෙනවා නම් මැසේජ් එකක් දාන්න. ඉතින් ඔක තමයි සරලම වැඩේ. ඉතින් කොටස් වෙනද පොඩි ආයෝජනය කරන්න. අර ඔයාලා බයිනන්ස් එහෙම කරලා තියෙනවා නම් ඉතින් ඒ වගේම තමයි ඉතින් මේකත් හරිද? බයි කරන්න සෙල් කරන්න තියෙන්නේ. අර බයිනන්ස් එකේ තියෙන පැනල් එක වගේම එකක් තමයි තියෙන්නේ. ලිමිට් ඕඩර් දාන්න ඔය වගේ සරල දේවල් තියෙන්නේ. හරිද? ඉතින් මම ඒක කිව්වේ ඉතින් කවුරුත් දන්නේම නැති කෙනෙක් ඉන්නවද කියලා. හිතලා. හරිද? ඉතින් මුලින්ම account එක හදාගන්න. ඊට පස්සේ මෙන්න මේ ඔයාලට පේනවා A-Trade කියලා මෙන්න මේ නිල් පාට app එකක්. හරිද? ඉතින් ඒ app එක පාවිච්චි කරලා තමයි සාමාන්‍යයෙන් ගණදුණු කරන්නේ. ඕකේ විස්තර වැඩියෙන් පෙන්නනවා අර Geni app එකට වඩා. හරිද? ඔයාලා CDS account එක හදාගත්තට පස්සේ ඔය A-Trade app එකට ගිහිල්ලා වැඩේ කරගන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ කොටස් buy කරන්න, sell කරන්න A-Trade app එක පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි A-Trade app එකට login වෙන detail ඔයාලා Softlogic එකෙන් ඉල්ල ගන්න ඕනේ. හරිද? ඔයාගේ CDS account එකේ number එක කියලා ඊට පස්සේ ඒ ටික ඔයාලට ඉල්ල ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ A-Trade app එකත් Play Store එකෙන් download කරගෙන එයාලා දෙනවනේ දැන් Softlogic එකෙන් ඔයාලා දෙනවා mail එකයි password එකයි. ඒක ගහලා A-Trade app එකට login වෙන්න පුළුවන්. හරි. ඔච්චරයි කරන්න තියෙන්නේ. ඉතින් ඊට පස්සේ කොටස් අරගෙන සෙල් කරන වැඩ ටික ඔයාලට කොහොමත් කරන්න පුළුවන්. ඒක ගොඩක් සරල වැඩක්. හරි. ඉතින් එච්චරයි. ඉතින් මට කියන්න තියෙන්නේ මේ හොඳට හොයලා බලලා කොටස් අරන් මේ වැඩේ කරන්න. මේ වැඩේ නොකර ඉන්න එපා කියලා තමයි මට කියන්න තියෙන්නේ. කියන්නේ කීයක් හරි ආයෝජනය කරන්න වගේ පඩියෙන්. රුපියල් 5000ක් වුණත් කමන්නේ. හරි. හරි එහෙනම් වීඩියෝ එකේ මොන හරි අඩුපාඩුවක් තිබ්බනම් sorry කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් කමෙන්ට් එකක් ලයික් එකක් දාලා නැත්නම් වීඩියෝ එකක්වත් රීච් වෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද මේ කොහොක නැතුව දාපල්ලා හරි.